බුදුහාමේ ගෙඩිය ගහේ තියෙදි පැරිය වැටලා තියෙන්නේ මේ උන්දගේ. මාකයි කිව්වේ බුදුහාමේ කටපක්කා වගේම තමයි. මට කතා කරා මහ දෙදුවා. කොහෙද තේරෙනවද බීරි වලාපගේ පේනවද? ඒ මාකයි කිව්වේ ඕ පේන කටපක්කා වගේම තමයි. අපි අහන්නේ ඒක නෙමෙයි දරුවෝ. ඔයයි කවුද කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. මට කතා කරා බුදුහාමේ බීරියලිය එක දොඩන්න පුළුවන්. මෙහෙ කතා කරන්නේ. ඔයයි කවුද කොහෙද යන්නේ මොනවද ගෙනාවේ? ආවත් පිටියක් පදන්නා නුඹේ පිටියක් දෙන්නෝ සදාවේ. කිසි කෙනෙකුගේ විත්‍යාව කරන්නේ අනුගේ දේවල් දිනුව නම් ඇති. අපි අහන්නේ ඒක නෙමෙයි ඔයා කවුද කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. ලොකු තෙල් ගන්නලා දීලායි බුදුහාමේ උණ තිබ්බලා හරි දැන් මල්ලලා. මෙන්න කොහෙවත් නැති මගුලක් කතා කරලා එපා. අපි අහන්නේ ඒක නෙමෙයි කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. දාන්න ගිහින් පොලිසිය අන්තනාවක් දාපන් බුදුහාමේ ඇන්ටනාව නෙමෙයි කට උත්තරයක් දෙන්න පොලිසියට ගෙනියන්න. අපි අහන්නේ ඒක නෙමෙයි දරුවෝ කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. පව් ජීවිතය ගැන කතා කරලා වැඩන්න පුතේ අපෝ කතා කරලා වැඩක් තියෙනවද ඒක ගැන විස්තරයක්. අර බෑගේ අපි අහන්නේ ඒක නෙමෙයි දරුවෝ කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. ගිය මාසේ ගෙනාපු ආල්නාසොෆිය මේ මාසෙට නැත්තම් මාකට ජීවත් වෙනවයි පුතේ බුදුහාමේ හොඳයි හොදට දාලා ලුණු බලලා අරන් තියනවා ආපහු බේරලා. අපි අහන්නේ ඒක නෙමෙයි කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. හම්බන්තොට වරායට අලුත් නැවක් ආවා. පුණාව ගානේ. පේනවා යාගේ තාත්ති. අපි අහන්නේ ඒක නෙමෙයි කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. නායි කෙල්ලෙක් හදුවට රටට විසම් මොකෝ ගෙදරතේ අපෝ ඉතින් කියලා වැඩක් තියෙනවා. ඒ කොහෙවත් ටික හරියට කතා කරලා එපා. අපි අහන්නේ ඒක නෙමෙයි දරුවෝ. ඔයයි කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. කෙල්ලකට වෙච්ච දාන්දම් කොල්ලෝ ගේවා බూరు ගන්නවට වටේට. කෙල්ලට තනි ගන්නෝ හොයන හැදෙට කන්දා කවදාවා. කෙල්ල ගෙච්ච දායිදා කොල්ලෝ ගේ වටේට ඇවිල්ලා. අපි ආන්නේ මේක නෙමෙයි. ඔය කවුද කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. පොඩි එකීට මේ පසිල්ලලයි බුදුහාමේ ඉතින් කතා කරලා වැඩක් තියෙනවා බීරියලිය එක දොඩන්න පුළුවන්. මං අල්ලගත්තට පොට්ට බූරුවේ මං අල්ලත්තට දවල් කන්නේ කොහෙවන්නේ. අපි ආන්නේ ඒක නෙමෙයි කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. බුදුහාමේ පේනවා නව වෙනව ඉවරයක් නැහැ. එක පිට එක හැප්පෙන ඔය පාර. පුණාව ගහන්න නෙමෙයි අපි ආන්නේ කොහෙද යන්නේ මොනවද ගෙනාවේ කියලා. තොගේ කන්දක පොට්ට වෙලා කාන් දෙක නෙමෙයි සෝම පොට්ට වෙන්නේ. අලියගේ කීයද? අර පත්ත වේදාලා තියුනේ මුලාපුරේ ලොකු පිටුවේ බුදුහාමේ මුල අකුරේ ලොකු පිටුවේ නෙමෙයි. මුල පිටුවේ ලොකු අකුරේ. පර්චස්සෙන් ඉබන්දාහලු පිටකටි බුදුහාමේ හැබැයි හොඳ ඉඩම් කැලලක් වෙන්නේ නැති. හේරම සල්ලි එක පාට දුන්නාම දෙවීමේ ක්‍රමීත ගන්න පුළුවන්. බුදුහාමේ ඊට වැඩිය හොඳ අපිට බුදුලා ගන්නවා. තේරෙනවා සල්ලි එක හැරේ දුන්නාම ගෙවිමේ ක්‍රමයට ගන්න පුළුවන්. හරි. නියමයිද මේක? පුතාට කියන්න හොඳේ. ඔව්. තාරට වැඩි දුරක් නෑ 7ක් මිනිස්සක් විතර දුරක්. බුදුහාමේ සප පහසු ගන්න නියමයට තියෙනවා හැබැයි. හේරම සැපට තියෙනවා. තේරෙන පහසුකම් තියෙනවා ළඟට ගියා. මිදුලට ගියාම දෙපේ. නැතුව කොයිද ඊට වැඩිය හොඳ ගේ ඇතුළට රීගුව. සමතලා පොළට අඬ උඩින්නේ. හැමතලා පොල් කඩු ගන්නකොත් හදාගෙන දේකුලින් තමයි ගේ හදාගෙන. ටැක්ටර් ඇරියාම වතුරේ. තේරෙනවද? ටැක්ටර් ඇරියාම වතුරෙන් නැතුව කොහෙද මොනවත් වෙන්නේ? ස්විච් එක දැම්මම ලයිට් එක පත්. ස්විච් එක දැම්මම ලයිට් එක පත් වෙනවා. තාරට ගිහිල්ලා අත දැම්මොත් පස්සට නහක්. අපෝ බස් එකේ යට කරා යනවා ඔබේ බීරියලිය එක දොඩන්න පුළුවන්. දැන් ඔය ඉඩම් ගෑනේ ගයක් එහෙම හදන්න වෙන්නේ නැති බලාපොරොත්තුව. හේරම පිටරට ක්‍රමීට දුවේ. මොනවා පිටරට කමේට කියන්නේ? තාට කියන්නේ ගිය සුමානේ හොඳේ පොළවේ දිවිලින් ගහලා පහළ මාඩලියල්ලු. ඔව් මහබැලියේ පුංචි බැලිය අල්ලනවා. පිවිලික පොළවේ ගහලා ටයිල් අල්ලලා උඩ බේගේ නම් නියමකි. පේන්ට් එක කරේ නා උළුව හුස්සිවා. පේන්ට් එක කරලා උළුව හොදියදී. උළුව හු ගෙතම අල්ලලා කිව්වේ. ගෙට අල්ලන්නේ කොහෙටවත් අල්ලන්නේ උළුව. බීටි. බීටි. මට බීටි. විද්‍යාඥයෙක් තාම දැන්නේ බාහිරට
තියෙන්නේ. බුදුහාමේ මේකේ නම් පුදුමකය කටපස්සන්ගේ වගේ මේක. දැන් වහලා ගහලායි. වහල ගහුවලා කාටක් පේන්නේ ගහුවා. ඕ පුදුම ගැහිලා ගාලා තියෙන්නේ. මේ හංගගෙන හිටපෙ ගන්න මේ දරුවෝ මං ගහන්නේ වහලා හෙවිලි කරලායි. වහල හෙව්වා. හම්බුනේ. ඕ නැති වෙච්ච මොකක්වත් නෙවෙයි. වහලා හෙවිලි කරලාද කියලා අහන්නේ. ඒවා පේටම පේන්ට් එක ගන්න. ගේ වටේටම දාලා තියෙන්නේ නියමයි. දැන් මේ ගේ වැඩ තේරෙම ඉවරේ. පිටරට කමේක. මොනවා පිටරට කමේට කියන්නේ? නාන කාමරේ තුඩින් තාම කාමරේ හැදුවා. නාන කාමරේ නාන ගන්න. කාමරේ තුඩින් කක්කුසිය හැදුවා. කක්කුසිය තුඩින් දසිකලිය හැදුවා. දසිකලිය තුඩින් දසිකලිය හැදුවා. තාම කාමරේ නාන කාමරේ කියලා. බුදුහාමේ මෙතනින් කනවා එහා පැත්තේ හොදලා පුළුවන් ඉක්මන. තාම කාමරේ කනෝ නාන කාමරේ වෙන. පේනව අත ළඟ පහරුවක්. ස්විච් එක පුහම අතයිල හොදලා යනවා. පේනව ස්විච් එකෙන් තමයි වැඩ කරන්නේ එපුවාම හේතිලා යනවා. තව පොඩි වැඩක් තියෙනවා මෙතන ගිහිල්ලා කරගන්න. දැන් අර ගේ තව පොඩි වැඩක් තියෙනවා කරගන්න. මොකද්ද කරන්නේ? ඒක ගෙතම ගිහිල්ලා කරගන්න. මොකද්ද? ෆවුන්ඩේෂන් දාලා ගෙපලා ගන්න. අනේ හම්බලා තුයි අරයාකාර හදපු ගේ මොකද මේ අන්තිමට තමයි බවුන්ඩේෂන් එක දාලා ගෙපලා තින්න තියාගෙන. මං ගියා හේ අර මේ කියන්නේ කොහෙද? නන්දලයිටද. නන්දනායකට ගියා. මං යනකොට හේ උත්සවය. නන්ද උත්තලා. කරනබත් කඩේ. හත්තලා. රහ උත්තරය. මාම රේසි උඩින් වාඩි කරගෙන නන්ද බක්කවන. බුදුහාමේ නාකි වෙලා තියෙන උන්දට උකුළු මුකුළුව. මං දකින්නකොට මාමට ලැජ්ජ හිතුණා නන්දගේ අත විකොලා. අපෝය ඔය පාර. නන්ද දිව්වා. නන්ද දිව්වා. මාමත් දිව්වා. අර මාම දිව්වා. මාත් දිව්වා. තව දෙයක් කටේටුවා. ඉතින් අර දෙන්නම දිව්වා මම නිකන් ඉන්නේ. බුදුහාමේ බුදුම දොර කෝටියක් අල්ලගත්තා අපි. ඒ පාර හින්ද නන්ද වැටුණා වලේ. හත්තලා මේ නන්ද වැටිලා වලේ ඉස්සෙල්ලා. නන්ද කියකින් මාම වැටුණා. අර හත්තලා මේ පස්සේ ගාපු වෙන අය කෙනා යටන වැටෙනවා. දෙන්නටම මම වැටුණා කියාපන්. බුදුම වැටිලා කේක. ඒ පාර නන්ද කියනවා මැෂිනේ ඔබකට යනවා. බුදුහාමේ නන්දට මසියාවේ කොහොමද? බුදුම කලබලියා මේක. ඒ පාර බංකුව නෑ ගන්නම් කි ඔබකට වෙලින්ද බංකෝ. බුදුහාමේ යන්න නන්දම නංගී උඩයි. කලබලේනි. බුදුම කලබලියා කේක. ඒ පාර උඩට කොට වෙලා බුදු අම්මී මගේ බුදු බෑන ඊයේ තාට පස්සේ ගියා උඩට ආව පස්සේ පුවා. බුදුහාමේ ඊයේ තාවට පස්සේ ගියා උඩට වුණා. අනේ පුතේ කඩයි පුවා හදිස්සියේ ආවේ. ඔව්. ඒ පාර බංකුව නන්ද හැමිලි අරන් යනවා. හැමිලි ගෙඩියක් බලන්නේ ගුවා. අනේ මේ හදිසිය අරන් යන්න ඕනයි කියලා හෙට බලන් යන්නේ කියලා හොඳේ. ඔව්. මට ගෙදරට එක්කන් ගිහිල්ලා සැලකුවා හොඳේ බල්ලේ පුතමා. අනේ ආවේ. ගෙදර නඩ ගහන් ගිහලා බල්ලට වගේ හොරගලා දීලා කොහොමද? අද උඩින් මෙත්තද? මොකද? අද උඩින් මෙත්තද? අද උඩින් මෙට්ට තියලා තියෙන නියම. උඩින් කොට්ට දාන්න. ඊට පස්සේ කොට්ටේ උඩින් රෙද්ද දාන්න. රෙද්ද දාලා. අන්තිමට ගෝලි බඩංගියක් දාලා මේක පිටිය ගන්න. අස්සලාවේ අරයාකාර හොඳට මෙට්ට දාලා හදන යටින් නිදාගන්න කියලා. බල්ලෙකුට නිරන්න අපේ දැන් පුතු මඩුවේ. මේ කුඩුපදුරෝ ඇති නෙමෙයි ඩේගු මඳුරෝ. මං කොහොනේ නන්නේ. ඔව්. දෙකුට මඩුව කඩමන්තු. ඒ පාර. නා පුතේ ඔය ජාම්ගි මඩුව. අපෝ ජාගිරේ කලිසම් මඳුරෝ ගියා. ඒ පාර මං කලවේ. ඔව්. මට කොයිල හෙකුඩට ගහගෙන පුදිය ගත්තා. ඔව් කලවේ බෙල්ලේ වදිනවල මඳුරෝ ඉන්නේ. මට ඉතින් උදේ පාන්දර හැරෙන්න ඕනි. කීයට විතර හැරුනේ? හවස 5ට විතර. අනේ ආවේ කෙලවල්ල වගේ නිදාගෙන ඉවරන පහට නැගිට්ටේ. මං ආවා නන්දේ හඳින්දි. නැන්ද කැබිලි කොහෙද? අන්න පුතේ ගේපිලිකන් ස්ටෝප්ේ 10ක් තියුවා. මොකද ඒ ගේ පිළිගන්න ස්පෝක් වෙන. ඉතින් ගේපිලිකන් නැවිච්ච ගහවහල උඩින් ස්ටෝප්ුවට. මහ නැම්ම දින ගහක් බින්දගෙන තියෙන. වැඩි උසන තේකුව පුතේ අඩි 30ක් විතර උසේතු. අපෝ ඉතින් උස නැග්ගා මේ අඩි කඩන්න පුළුවන්. ඈ ගියා ගිනිල මහයෝදයකට ගන්නවා. ඒ පාර මං නියඟලාවලල්ල හොයන්නේ නියම. නියගලවලල්ද? නෙමෙයි නියවලල්ද. ඒ පාර නියමලල්ලක් දාගෙන මං දැක්ක ගහේ. ගහට නැග්ගා. මගේ පූරුවේ පෙර කර්මිකට ගහ උඩක බින්දක් ආවා. හතලා මේ උඩ බලන්න නැතුව ඒ ගහට නැග්ගේ. මම දැන් ආපහු කලබලේ නැග්ගා. බුදුහාමේ කලබලයට නැගින්නේ පොළ. ඒ පාර මම බහිනකොට දෙන්න ගහ මැද ගෙඩි බල්ලා. අනේ ගහකට ගෙඩි හැදලා ගානියෝ. දැන් මං උඩහට ඉස්සර. අපෝ ගහ කපලා බිම පෙරලගෙන වෙන්න තියෙනවා. පුතාට කියන්නේ නියඟලාවල වැටුණු. පිළිගන්න නැන්දලා ගෙදරට ගියේ කවුද? මම. ගහට නැග්ගේ කවුද? මම. ගහෙන් බහින්න බැරිුනේ කාටේ? මට. ගහෙන් බහින්න බැරි ඕල කොහොමද ඉනිවන ගේට ගියේ? ඉතින් පෙරේත බහින් බහින්නට ඉඳන් මම දිනා. බුදුහාමේ බුදුබ හතර බීල් කතාවක් මේක. උඹ හතර මිනිත්ත තමයි යහන්නේ. දැන් නැන්දලා ගෙදරට ගියේ කවුද? මම.
නැන්දගේ දැමිලි ඉංග්‍රීසි කවුද? මම. ගහට නැංගේ කවුද? මට. ගහෙන් බහින්න බැරුනේ කවුද? මට. ගහෙන් බහින්න බැරි බෝල කොහොමද ඉනිමක ගේන්න කියේ? උඹට ඔලු දෙවියක් තියෙනවා කල්පනා කරකන් ගහින් බහින්න බැරි හින්දා තමයි ඉන්නක ඉනා. උඹට උගුරු පුකක් තරම් මොලයක් තියෙනවා කල්පනා කරපන්. ගහෙන් බහින්න බැරි අයියා කොහොමද ඉනිමක ගේන්න කියේ? ඒක ගහින් බහින්න බැරි හින්දා තමයි ඉන්නක ගෙනාවේ. දැන් නැන්දලා ගෙදරට ගියේ කවුද? අලුත් නිමක දෙකට කන්න අපි දෙකයිද? අලුත් දෙකේ අපි නිමක දෙකට කැල්ලා දෙකයි බහින්න උනවා වගේ. දැන් මං ආයි ගහේ ගියවවා. ආයෙ ගිනවා වගේ නුල ගහේ. ඒ පාර නන්ද ආයෙහා. ආයෙ හාව ගොනු දෙන්නෙක්. නන්ද ඇවිල්ලා කබයක් අරගෙන එක පොඩක් දැම්ම අත්ත විදිහට මට ඉන්නේ දෙක හදන්න. එපා නන්දට පොඩක් උඟටි දෙක. එපා ඒ පාර නන්ද කියන ඔන්න බෑන බුරුල්. ඔන්න බෑන බුරුල්. මං බුරුල් කරා නන්ද නැත. නැන්ද ගිහිල්ලා. නන්ද උද. අනේ නන්ද කියනවා බෑන බුරුල් මම් බාපා. මම බාපා කිව්වා. ඒ පාර මම් බුරුල් කරනවා නන්ද බානෝ නන්ද බුරුල් කරනවා මම් බාන. බුදුන් මේ නන්ද බාන කරනවා මම් බාන. මම් බුරුල් කරනවා නන්ද බානෝ නන්ද බුරුල් කරනවා මම් බාන. නන්දයි බෑන ගලපාල එළියට කම්මට පෙන්නන්නේ. ඒ පාර කඩිලිකෙදි 100ක් දෙනා 50ක් පිටුන්නේ කක්ටි කිව්වා. බුදුහා මේ බුදුම වෙලදාකාරය කැල්ලක. දසාතියක් අරගෙන විලාලා මහත් තමයි. බොහොම නන්දාලා පුර